වේවා කියලා මේ මොහොතේ කිරි ඉතිරි වීමේ අවස්ථාව අපි සරිටුවන් කළා. ප්‍රථමයෙන්ම අලුත් අවුරුදු උළෙලේ ප්‍රධාන චාරිත්‍ර මේ මොහොතේදී අපගේ ජාතික උරුමය ජාතික සෙවණැල්ල සිංහ දජය ඉහළට ඉස්සවෙන මොහොත එවැගේම අපි ගරු කරන අප සේවය කරන මේ රටේ ඉතාලි දජය එසවීම අපගේ උරුමයන් බෞද්ධ දජය ලෝකයට කියාපාමින් මේ සුළඟ එළදෙන මොහොත දිසාවේ කෙවිලියෝ රඟ දෙන්නේ චූටි රටක් එක්සේ සත්ව මේ අවුරුදු අසිරිය එකමුතු කරමින් මේ නිල්මිනි රංග කලායතනය විසින් ඉදිරිපත් කරන ජන නැටුම
සූදානම් වෙනවා තවත් අපූරු ජන නැටුමකට. මේ ජන නැටුම කුළු නැටුම විදිහට තමයි අපි හඳුන්වන්නේ. අපි කුල්ල බොහොම අපිට අතීතයේ ඉඳලා අපි පාවිච්චි කරපු උපකරණයක් අපේ සහල් නිෂ්පාදනය සඳහා. ඉතින් ඒ කුල්ල උපයෝගී කරගෙන පාරම්පරික සිංහල ගෙවිලියන් අවුරුදු සමරන්නට සූදානම් වෙන ආකාරය තමයි මේ ජන නැටුමෙන් ඉදිරිපත් කරන්නේ. මේ ජන නැටුමත් අපි ඉස්සල්ලා බොහොම ලස්සන නර්තනාංගයක් නරඹපු ඉදිරිපත් කරපු නිල්මිනි රංගායතනයෙන්මයි. Wow.
නිල්මිනි කලායතනයේ මේ රංගනයට දායක වන්නේ මේ රංගනයට විතරක් නෙමෙයි මම හිතන්නේ කලායතනයේ ඒ අපේ පුංචි දූ දැරියෝ මතක් කළොත් මම ඒගොල්ලන්ගේ නම් ටික කිව්වොත් මෙත්මා එමායා යුරෝනි ෆෙදරිකා මෙත්මි සදිල්යා රන්දිමා දේශප්‍රිය මෙහාරා අධිකාරී සහිරු විජාන් ඒ දෙකම ජෙස්ටන්ෂෙන් සජිනි මල්ෂා නිරාශා සඳුනි අරුන්දති නතාලියා අරුණි සුලෝචනා විශ්මි දිල්ෂානි ශමීනා සෙහානි මේ තමයි නිල්මිනි කලා ආයතනයේ දූදැරියන් ඔවුන් තමයි මම ඒ විදිහට මතක් කළේ. හොඳයි අපි බලමු ඇහැල මලින් ගස් පිරීලා බලන්න හරි ලස්සනයි. සෝදානම් පන්නේලන්න